අතරම මේ අපි දකින්නේ හුමායන් සුසානය. හුමායන් සුසාන භූමිය. එතන හුමායන් කියලා කියන්නේ යුද්ධ කරපු නායකයෙක්. සොල්දාදුවන්ට අනදුන්නු නායකයෙක්. ඇත්තටම සිංහල භාෂාවෙන් කියනවා නම් එයා සේනාධිපතිවරයෙක්. එතුමාගේ සොහන තමයි මෙතන සුසාන විහිදන් කරලා තියෙන්නේ. ඒකට මෙම සුසානය හරිම ඇතුළට ගිහුවාම අපිට දැක ගන්න පුළුවන් කාමර 8කින් යුක්තව තියෙන සුසානයක්. ඒතර මේ කාමරවල තවත් ඔහුත් එක්ක යුද කරපු 150ක සොල්දාදුවන් හෝ යුද නිලධාරීන් පිරිසගේ සුසාන තැන්පත් කරලා තියෙනවා. ඇත්තටම මේක අපිට බලන්න පුළුවන් නම් අපිට ඉන්දියාවේ නවදිල්ලි නගරයට ආවම ඉන්දියාවේ නවදිල්ලි නගරයේ දක්නට ලැබෙන ඉතාම ප්‍රසිද්ධ තැනක් තමයි මෙම හුමායන් සුසාන භූමිය. ඇත්තටම මේක ඉතාමත්ම අලංකාර සුසාන භූමිය. ඒ වගේම රතු ගඩොල් වලින් තමයි මේක නිමවලා තියෙන්නේ. එතකොට උදෑසන 7 වෙනකොට මෙම සුසාන භූමිය විවෘත කරනවා. උදෑසනම පැමිණියොත් ඇත්තටම ඉර උදාව අපිට ලස්සනට බලන්න පුළුවන්. ඒ වගේම හවස 6න් පස්සේ මෙතෙන්ට ආවොත් ඉර බැස යනවා අපිට ලස්සනට බලන්න පුළුවන්. ඊටාම වටිනා අනිවාර්යයෙන්ම නවදිල්ලි නගරයට පැමිණියොත් අපි අනිවාර්යයෙන්ම නරඹන්න පැමිණිය යුතු සුවිශේෂ ස්ථානයක් විදිහට මම හුමායන් සුසානය ගැන සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් ඇත්තටම අපිට මිස්ටර් ජෝසප් එඩ්වඩ් ජෝසප් තමයි අපිට මේ ස්ථානය නරඹන්න උදව් කළේ. ඉතින් ඇත්තටම නැත්නම් අපි නවදිල්ලි නගරයට ආවට අපි මේ තැන ගැන එච්චර හොඳට දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම අපි ටජ් මහල් යන්න දන්නවා. නමුත් අපි දන්නේ නැහැ හුමායන් ස්ථාන භූමිය පිළිබඳව. ඇත්තටම thank you very much Mr. Joseph. අපිව එකරන් ආවට මේ ස්ථානයට බලන්න. Again thank you very much. One side tomb is inside, or 150. Yeah. Actually, I said before, 150 දෙනෙකුගේ 150ක 150ක හීරෝස්ලා වෝ හීරෝස්ලා මේ ස්ථානයේ මිහිදන් කරලා තියෙනවා. Actually it is ඒක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. හුමායන් සේනාධිපතිවරයා සමග යුද කරපු තවත් ඔහුගේ නිලධාරීන් 150කගේ සොහොන් මෙම ස්ථානයේ භූමදානය කරලා තියෙනවා. Thank you so much. Anyone share the Babur tomb in the yeah, Madam, you can. நாங்கள் இலங்கையிலிருந்து வந்து இந்த முக்கியமான இடத்தை பார்த்ததில் மிகவும் சந்தோஷப்படுகிறோம். என்ன என்று சொன்னால் இது ஒரு அதிசயமான ஒரு ඉඩම්. ඇත්තටම අපි ශ්‍රී ලංකාවේ ඉඳන් ඇවිල්ලා මේ වගේ තැනක් අපිට බලන්න opportunities හම්බුන එක අපේ ඒ කියන්නේ අපිට සතුටුයි. ඇත්තටම කියනවා නම් මේ රතු ගඩොල් වලින් හදපු මේ ප්ලේස් එකට වඩා තව එකක් මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න කැමතියි. ඒක තමයි මේ රජු ෆැමිලි එකේම බාබස්ලා කොණ්ඩේ කපපු අයට මං හිතන්නේ හිස්ටරි එකෙන් මුල් තැනක් දීලා ඒගොල්ලන්ව උසස් තැනකට තියලා කියන්නේ මේ ප්ලේස් එකේ මේ ඉඩමේ ඒක කියන්නේ බාබස් හවුස්. Yeah, tomb. Okay. So ඒකත් අපි බලනකොට as a civilized people ඒ කාලෙම්ම ඉදන් තියෙනවා අර ගොඩාක් වැදගත් උසස් ideas තිබ්බ මිනිස්සු. Yeah. right ඒකත් අපිට දැනගන්න පුළුවන් මේක මේ බලපුවාම. thank you so much. මම මේ තැන ලංකාවේ ඉඳලා දැකලා පළවෙනි සැරේට බලද්දි පුදුම වුණා මේක හදලා තියෙන විදිහ. සිස්ටම් ආකිටෙක්චර් ඔක්කොම බලද්දි ගොඩාක් ලස්සනයි. as a student මම ගොඩාක් සතුටු වෙනවා මේ opportunity එක හම්බුණාට. thank you.
සියලු දෙනාටම අයිබෝවන් අපි ලංකාවේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ මේ බලන්න ඇත්තටම මේ හුමාජුන් Humayun. හුමාජුන් යා හුමාජුන් තැන it's very important වැදගත් වෙනවා අපි බලනකොට තාජ් මහල් වගේම තියෙනවා මේ ඇතුළ ගියාම අර මේ හේමාලි මැඩම් කිව්වා වගේම මේ ඇතුළ ගියාම අර සේනාධිපති සෝල්ජර්ස්ලා කොහොමද මේ යුද්ධ කාලේ ඉඳලා තියන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ට කොහොමද ගරු කරේ කියලා තමයි ඇත්තටම ඇතුළ තියෙනවා ඒ වගේම මේ පැත්තේ බලනවා නම් උනිරා මැඩම් කිව්වා වගේ බාබර්ස් කියන්නේ මේ ලෝකයේදී මේ කාලයේදී අපි අඩු කුලය කියලා හිතලා ඒගොල්ලන්ව වෙන් කරනවා අපි ජීවිතේ ඉඳලා මම දැකලා තියෙනවා දැන් යනකොට අරට ලෝටස් ටෙම්පල් යනකොටත් එහෙම දැකලා තියෙනවා අඩු කුලය කියලා මේ වෙන් කරලා තියෙනවා හැබැයි මේ මොහලාය එම්පරර් එයාලාට ගරු කරලා එයාලට තැනක් දීලා තියෙනවා ඒ වගේම this is one of the very good example for us we have to do අපිත් ඒ විදියම ගරු කරන්න ඕනේ අර කුල මට්ටම ජාති ભેද ආගම නැතුව අපි ගරු කරලා ජීවත් වෙන්න ඕනේ කියලා තමයි මේ මෙතනින් මම ගත්ත උදාහරණය මේ ඉන්දියා ආවට පස්සේ thank you so much Mr. finally I would like to say something ගොඩක් ශ්‍රී ලංකාවේ අය එනවා මේ ඉන්දියාව විසිට් කරන්න එතකොට ගොඩක් දෙනෙක්ගේ ප්‍රධාන නවතුම් ස්ථානයක් තමයි නවදිල්ලිය කියන්නේ. ඒ නවදිල්ලියට ආවොත් මම ආරාධනා කරනවා ගොඩක් අය ටජ් මහල් බලන්න යනවා. නමුත් මම ආරාධනා කරනවා මේ ශ්‍රී ලාංකිකයන්ට එනවා නම් මෙම ස්ථානයත් නරඹන්න පැමිණෙන්න කියලා. ඒ තරම්ම බලලා විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම අපිට දැනුම ලබා ගන්න පුළුවන්. අධ්‍යයනය කරන්න පුළුවන් ස්ථානයක් විදිහට මෙම ස්ථානය ඇත්තටම කියන්න කැමතියි මම. ඉතින් ස්තුතිවන්ත වෙනවා මොකද අපිට මෙතනට එක් කරන් ආවේ අපේ Mr. Joseph Edward. Thank you very much for you to come with us here. Yes. Thank Okay, you, sir. thank you very much. Thank you, sir. Thank you so much. நம்ம கூட 4 பேர் வந்திருக்கிறாங்க. இவங்க 4 பேருமே இலங்கையிலேருந்து வரதுக்கு முன்னாடி நிறைய கேட்டிருந்தாங்க. நான் சொன்னேன் நீங்கள் வாங்க வந்துட்டு இங்கே நேரடியாக பார்க்குறப்போ ஒரு நல்லா ஃபீல்